මේ බුද්ධියයි ප්‍රඥාවයි කියන වචන දෙක. හරි ප්‍රශ්නයක් මේක. බුද්ධියයි ප්‍රඥාවයි වෙන් කරලා අඳුර ගන්න බැරි වුණොත්. ඇත්තටම බුද්ධිය කියන්නේ එකක්, ප්‍රඥාව කියන්නේ තව එකක්. දැන් බලන්න සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියලා අපි දන්නවා. උන්වහන්සේට කිසිම ඩිග්‍රියක් තිබෙන්නේ නැහැ. තේරුණාද? මහාචාර්ය ආචාර්ය පදවියක් තිබෙන එක තේරුම ඒව නරකයි කියන එක නෙමෙයි. මම මේ දෙකේ වෙනස කියන්නේ. එතකොට උගත්කම කියන්නේ යම් දැනුමකින් පරිපූර්ණ වීම, ඉගෙනගත් දැනුමකින්. ඉගෙන ගන්නවා. යම් කෙනෙක්ගෙන් දෙයක් අහලා ඉගෙන ගන්නවා. තනිව අවබෝධ කරගෙනවත් යම් කරුණක් කියලා ස්වයං අවබෝධයකටපත් වීමවත් නෙවෙයි එතන තියෙන්නේ. දැන් ඔන්න අපි ගුරුවරු විදියට ජීව විද්‍යාව උගන්වනවා. ඒ උගන්වන තෙක් ඒ පාඩම උගන්වනවා අවසන් වන තෙක් දරුවෙක්ට ඒ පාඩම තේරෙන්නේ නැහැ. අපි කියලා දුන්නට පස්සේ තමයි ඒකේ දරුවට තේරෙන්නේ. අන්න උගත්කම. ඊට පස්සේ ඊට අදාළ විභාග ලියලා ඒවා සමත් වෙලා තමන් මේ උගත්කම පරිපූර්ණ කළා කියලා එයා උපාධියක් ගන්නවා. ඒක තමයි වර්තමාන සමාජයේ කෙනෙක් බුද්ධිමත් බවට පත්වීමේ සාධක. ප්‍රඥාව කියන්නේ යහපත අයහපත තෝරා බේරා ගැනීමේ හැකියාව, නිසි හැකියාව. බුද්ධ ශාසනයේ ප්‍රඥාවන්තයා කියලා භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරලා තියෙන්නේ, උන්වහන්සේ විස්තර කරලා තියෙන්නේ යහපත අයහපත හරි විදියට තෝරා ගැනීමේ හැකියාව තියෙන කෙනා ප්‍රඥාවන්තයා වේ. එතකොට දැන් ඔය සාරිපුත්තයන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියන්නේ මොකක්ද? උන්වහන්සේ ප්‍රඥාවෙන් අග්‍රයි කියලා කියන්න හේතුව බුදුරජාණන් වහන්සේට දෙවනුව යහපත මෙයයි අයහපත මෙයයි කියලා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරලා අන් අයව අවබෝධයට පත් කිරීමේ හැකියාව පවා සාරිපුත්තයන් වහන්සේට තිබුණා. ඒකයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වදාළේ උන්වහන්සේට මගඵල දෙන්න පුළුවන් කියලා. තේරුණාද? මොකද දැන් අපි අහලා තියෙන්නේ යම් කෙනෙක්ට නිවන් අවබෝධ කරවීමේ හැකියාව බුදුවරුන්ට විතරක් තියෙන දෙයක් කියලානේ. නිවන් අවබෝධ කරවීම ගැන ඒක කියන්නේ. මේ කියන්නේ මගඵල දෙන්න පුළුවන්, මාර්ගඵල දෙන්න පුළුවන් කියන එක. මේ කරුණු හරියට අපි තෝරා බේරගෙන හිටියොත් තමයි අද දවසේ දහම් කතාව ඔයගොල්ලන්ට දැනෙන්නේ, තේරෙන්නේ. එතකොට උගත් අය නැද්ද? උගත් අය නැද්ද? මේක යහපත මේක අයහපත කියලා තේරෙන්නේ නැති ඉන්නව නේද හිමයි? එහෙමයි නෙමෙයිද බෝම්බ හැදුවේ? උගතෙක්නේ. ඒ උගතා බෝම්බ හැදුවා. මේක යහපතක් කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ උගත් වූ පමණින් ප්‍රඥාවන්ත වෙන්නේ නැත. හැබැයි ප්‍රඥාවන්තයින් සිටිය හැකි මහා විශේෂ දැනුමක් නැති. ඒ නිසා මේ කරුණ වෙන් කරගන්න. මොකද අපිට ඇත්තටම ප්‍රඥාව නැති උගතුන්